යාළුවනේ නං ඔකට අද පිළිගන්නවා මගේ COC එක්ස්පිරිමෙන්ට් චැනල් එකට එනද බලන්න යන්නේ GH ටවන්නෝල් පහලවේ බෝ එකක් අපි බලමු ටවන්නෝල් පාලවේ අපේ කලෑන් එක පලේස්ල කොහොම ප්ලේ කරයි කියලා ඉස්සල්ලම අපි බලන්න යන්නේ ඔන්න එනම් පලවෙනි පලේ පටන්ගත්ත ටැක් කරන්න අපි බලමයාගේ පලේන් කොහොමද කියලා කොහොම ප්ලේ කරයිද කියලා මේ බේස් එක ටවන්නෝල් දාසේ බේසයක් ඔන්න පලන්ඩියට බ්ලිම්පයක් දැම්ම ලාවලුන් කෙනෙක් එක බ්ලිම්පයක් දැම්ම බලමු කෝතයින් ඩ්‍රොප් කර ඩ්‍රොප් කරගත්තා බලමු අපි එයාට අවශ්‍ය මම හිතනවා එයාට ඕනි දේ කරගන්න පුළුවන් ඒ කියල මෙත නී කලා ඇටලරීකත් විනාස ඔවඒකත් විනාස කරගත්තා හවුට ඕනීක කරගත්ත කියලවන් හිතනවා බොහෝ දුරට බලමු මෙත මල්ටිටාකට ඉන්ෆෝනෝ එකත් විනාස කරගන්න තිබුණන් ගොඩත් තුරට හොඳයි නොමත විනාස කරගන්න බැරිනවා මේ පැත්තෙන් කින්දි අත්තෙනවා පැනල්ල එකකට එන්න ඕනි රෝයල් චැම්පියන් දී ඇත්තෙන ඒත් සමගම ඩ්‍රැගන් රැකල්ල ඒත් සමගම රෝයල් චැම්පියට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් බැලුම් රෑන්වෝඩ සීරුම දෙන දී අත්වෙන බේස් එක මැදකට එන්න ඔව ටවන්නෝලක ප්‍රීස් කරගන්න ටවන්නෝල ලෙක් විනාස කරගන්න පුළන්ගේ තැවි බලමු ටවන්නෝල විනාස කරගත්තා ඒත් එක්ක මිස්සරහට එනවා පැලුන්ටිකන විනාසේ වගේ මල්ටිටාකට ඉන්ෆෝන එකින් බලම් ්‍රැකල්ල ඉතුරලා ඉන්න තව තපර 46 විතරලාදින්න බලුම් ්‍රීස්ටය කරගන්න පුළුවන් වේද කියලා ඔය පලවෙනි ප්ලේයටම ්‍රෑගන්ල ඉස්රාටන බැලුන් සියල්ල විනාසයි රෝයල් චැම්පියන් ඉතුර වෙලා ඉන්න ඉන් විනාසයි කොයින් විනාසයි තවත් අපර දාන්නමේ ඩැකල්ලා තුරලා ඉන්න ඩැකල්ලා හොක් රයිඩස් ලා ඉන්න මං තන්නේ රෝයල් චැම්පියන් ගන්න හොක් රයිඩස් ලවෙන්න ඕනි තවත් අපර 6යි කරයි 3යි 2යි එකයි ඒත් සමග ්‍රිස්ටය කර්තා කරනවා ඔව පෙදවනි පලේයගේ ටැක්ක වලම් තියවනි පලේ ගලතින මේ පැත්තින් කින් දානවා කින් සමඟ කින්යදල් තියෙන බලමු කිනු සම රෝට් රයිඩ දානවා රෝට් රයිඩස්ල සමඟ ග්‍රෑන්් වෝඩන් කොයින් ග්‍රෑන් නෝඩ එබිලිටිය ගොන් කරනවා බලමු අපි රෝට් රයිඩස් ලජිරෙනවා ඔව ග්‍රෝත් ස්පෙල්ලක් යොදනවා ටවුන් නෝල් එක මැතින් උඩින් සමයින් උඩින් ඉන් ඉතුරුයි කොයින් ඉතුරුයි ග්‍රෑන් නෝඩ ඇබිලිටිය යස් කරලා තියෙන හීලස්ලා ඉන්නවා අපේ දෙවන ක්‍රීඩගේ සතුව ප්‍රීසිස් පෙල් තුනක් කෝ ග්‍රෝත් එකක් ප්‍රීසිස් පෙල් 4ක් තියනවා ඕප ග්‍රෝත් තමත් ඔව ග්‍රෝත් ස්පෙල්ල එක දාගන්න බලමු මේ බොහෝ දුරට ලේසි ්‍රීස්ටයික්කට ඒගෙනම මුටක් බලාකොරොත්තු වෙනවා ඌටරයිඩස් ලසය විශාල් ප්‍රමාණයක් ඉතිරී සිටිනවා ටවුන් නෝල් එක තමත් අවදිව තියෙන්නේ නැවත ටවුන් නෝල ප්‍රීස් කරගන්න තාප එක ප්‍රීසිස් පෙල්ලක් තර අපි ක්‍රීඩක සතු තියන්නේ එත්සම කොයින් ගැබිලිට එක තියෙනවා කින් ගැබිලිට එක තියෙන රූට් රයිඩස්ල විශාල ප්‍රමාණයක් ඉතිර ඉන්න තවත් අපර 20ක පමණ කාලය ඇත්තියෙනවා හොඳට මෙ ත්‍රීස්ටය එකක් කරගන්න මේ ටැක් එක බලමු තවත් අප රටක කාලය ඇත්තියෙනවා සිගනල් ඩ්‍රොප්පයක් වුණා ගණන් ගන්නවා ලංකාවනි තවත් අපරයි ඕ වන්තිම හොතේ ත්‍රීස්ටය කරගන්නත් ටිකෙන් අවාසනාවන්ත ටූස්ටය එකක් අපි බලමු මේ ක්‍රීඩකයා ගන්නල්ල තියන්නෙත් ඉස්ල ක්‍රීඩකයක් ගෙනාව වගේ මැටැකයක් බැලුම් කීපයක් දියත් කරනවා එක පැත්තකින් සීට් බැරැක්යක් දානවා එත් සමගම
කින්දාන මං පැනල් ඇත්තම කරගන්නේ බලමු අපි පැනලි රූට් රයිඩල දාන රූට් රයිඩලත් සමගම ග්‍රෑන් නෝඩ දාම මොම්බෙල මොකද පරක්කු කියලා ග්‍රෑන් නෝඩන් දාන් ග්‍රෑන් නෝඩන් සමඟ හීලස්ලා මොහුත් ගෙනල් තියෙන ප්‍රීසිස් පෙල් 6යි ඔවග්‍රෝතිස් පෙල් 2යි රේජිස් පෙල්ලක් ගැල් තිබ්බේක මේ තැන් යොදාගත්ත ඔවග්‍රෝතිස් පෙල්ල ඇත්තම දාගන්න සමග ටවුන් නෝල්ල එකට මල්ටිටාකටින් ෆෝන එක වදයක් කීගෙන නවා එක ප්‍රීස් කරගන්න බලමු තවතප්පර 42ක වමන කාලයක් තිරී තිබෙනවා කොයින් ගැබිලිට පිරිව තිබෙනවා ප්‍රීසිස් පෙල් 3ක් ප්‍රීසිස් පෙල් 4ක් ඉතිරී තිබෙනවා සමාවෙන් ප්‍රීසිස් පෙල් 4ක් බලමු රූට් රයිඩර්ස්ලා විශාල ප්‍රමාණයක් ඉතිරී තිබෙනවා ඉන්නවා ටවුන් හෝල් එක තාමත් අවදීන් බලමු කොයින්ගේ බිලිටි එක තාමත් තියෙනවා ක්‍රීඩක කොයින්ගේ බිලිටි හෝල්ඩ් කරගනු ට්‍රීස්ටයක් කරයිද ඔව කොයින් ගැබිලිට හෝල්ඩ් කරගනු ට්‍රීස්ටයක් කරන විශිෂ්ට ට්‍රීස්ටායක් කියන්නලඟට ඔකට තාමත් මගේ චැනලෙක් සබස්ක්‍රයිබ් කල සබස්ක්‍රයිබ් කරගෙන යන්න තම එපා වගේම අපේ 4 වන ක්‍රීඩකයාමට මතක විටියට ඔහු 4 වන ක්‍රීඩක ඇවිය යුතුයි ඔහුගේ ඇටැක් කරනවා 4 වන ක්‍රීඩකයා තම බලමුහුගේ ඔහුත් ගැනල්තින් රූට් රයිඩ ආමීක ටවුන්වල් පහළ වෙට් පහුල වසින් දැකගන්න පුළුවන් ආමීගක් ලෙසා අපිට දැ හඳුන්නන්න පුළුවන් රූට් රයිඩ ආමීක බලමු රූට් රයිඩර්ස් ලයි තිරයට ගමන් කරනවා ග්‍රෑන් නෝඩ පිලිටික ඔන් කරනවා එස් සමගම රූට් රයිඩර්ස්ලා ටවුන්වල් කම්පාර්ට්මන්ට් එකට ඇතුළනවත් සමගම ඔවග්‍රෝතිස් පෙල්ලයක් දානවා ඒවගේම පීස් කරන ස්කට ෂොට් එක වෙන්න ඕනි ස්කට ෂොට් එක පීස් කරනවා ඒවගේම රූට් රයිඩර්ස්ලා ටවුන් හෝල් කම්පාර්ට්මන්ට් එකින් කැරකිල දැන් ආයත්තෙනවා ස්කට ෂෝට් කම්පාර්ට්මන්ට් එක දිහාවට අපි බලමු මල්ටිටාකටින් ෆෝන එකත් තියෙනවා ඒ විනාස කරනවා පිසිස්පෙල් 2 තියෙනවා කොයින් ගැබිලිට ඉතුරලා තියෙන තාමත් බලමු තව තප්පර 21ක් තියෙනවා ඒසිම ට්‍රීස්ටයක් කරගන්න පුළුවන් අපි බලමු ටවුන් නෝල් එක ප්‍රීස් කරනවා නැවතත් ටවුන් නෝල් එක ප්‍රීස් කරනවා රූට් රයිඩර්ස්ල විශාල ප්‍රමාණය සමඟ හීලස්ලත් කුයින් ලිනාව හීලස්ල හීල පපටස්ලත් ඉන්නවා ඒකත් අනාර්ග ට්‍රීස්ටා එක පේ පස්සන ක්‍රීඩකයා ඇල් හසමන හයවන ක්‍රීඩක ඉල්ල ඉන්න ක්‍රීඩා පිටියට බලමු ඔහු ගෙනල්ල තියන්නේ සුප ආච පිලිම්පයක්කාගේ බලුම් බ්ලිම්ප එක දැම්මට බස්ස සුප ආචස්ලා දින්න කියලා බොහෝ විට තන්න ගෙස් කරන්නේ සුප ආචස්ලා වෙන්න ඕනි බ්ලිම්ප එක ඇතුළ ඉන්නේ අපි බලමු ඉන්නසි බැලිස් පෙල්ල ඇත්තා මොකත් දේකර ඉන්නසිබෙල් ඉන්නසි බැලිස් පෙල් දාන රේදිස් පෙල් දාන අපි බලමු හිතන්නේ ඒත් කන්පාර්ට්මන්ට් එක මුකුල් විනාස කරගන්න එක තමයිම ක්‍රීඩකයාගේ අර මුණ වෙලා තියෙන්නේ එය එච්චර හොන්ත අරුණක් කියලා මම හිතන්න ඒ අනුමත කරන්න බලමු නමුත් අපි කුමක් ඒද කියලා බැලුන්න අධ්‍යත් කරන එත් සම ඩ්‍රැගන් කෙනෙක් බැලුන් කීපයක් සමඟ ඩ්‍රැගන්ලා පිටි බැලුම් ඉස්සරහින් ඩ්‍රැගන්ල පිටි පස්සින් යුතුනවා එත් සමඟ ඩ්‍රැගන් ෆ්‍රයිඩර්ස් ලත්තා නොම දෙක් දිට ග්‍රෑන්වෝඩ කොයින් කින් පේන්න නෑ මහිතන්නේ කින් මොහෝවද ගෙනල්ල නෑ කින්ව බලමු ටවුන් හෝල්ල එක විනාස කරනවා
ටවුන් හෝල් එක විනාශ කරන ඉදිරියටම යනවා අපේ ඩ්‍රැගන්ස්ලා. බැලුන් සියල්ලම විනාසයි. ඩ්‍රැගන් රයිඩර්ස්ලා ඉන්නවා, කොයින් ඉන්නවා. රොයල් චැම්පියන් ඇබිලිටි යූස් කරලා තියෙන්නේ. රෝයල් චැම්පියනුත් විනාසයි මංතන විදිහට. රොයල් චැම්පියනුත් කොයින් ඉන්න තාමත් හීලස්ලත් එක්ක කොයින් රැකිලා ඉන්න. තවතාව විනාඩිය තප්පර 10ක් පමණ කාලයක් ඉදිරියටන ඒකල් ආට්ලරීක තියෙනවා. මල්ටිටාගටින් ෆෝන එක තියෙනවා. මම හිතන් නෑ මේක ටීස්ටයික්කට ගෙනියන්න පුළුවන් වේ කියලා. මොකද ඩ්‍රැගන් විනාසයි කොයින් විතරයි දැන්නට ඉන්නේ. කොයින්සා හීරෝ කෙනෙක්කින්න පෙට් අවුල්ලින්න. බලමු අපි කොයින් ඉන්නවා. කොයින් තාමත් තරගේ කොයින්ට ට්‍රීස්ටයික්කට ගෙනියන්න පුළුවන් වෙයිද මේ ඇටැක් එක. හරි මව නිශ්චිත තැනක හිට වෙලා තියන්නේ. තව තප්පර 28ක කාලයක් තියෙනවා. බලමු. මල්ටිටාකටින් ෆෝන එකක් එක්ස්බෝ එකක් ආචටවරයක් තියෙනවා. මල්ටිටාකටින් ෆෝන එක හීලස්ලට වාදයක් එනවා. ඊලස්ල තව සුවල්ප මොහොතක විනාස වෙයි බොහෝ විට. බලමු. තව මල්ටාකටින් ෆෝන එක සහ එක්ස්පෝ එක පමණ ඉතිරී තියන්නේ. එක්ස්පෝ එක වදයක් යනවා කාලයක්ත් ඒත් සමගම අවසාන වෙන 98ක අවාසනාවන්ත ටූස්ටා එක. දැම් වේදිකාට එල්ලතින්නේ 7 වන සහ අවසාන ක්‍රීඩකයා. ඔහුත් බ්ලිම්පයක් දාගන්න. අපි බ්ලිම්පල ඉස්සල්ලත් එක්කා අවාසනාවන්ත ලෙස ඇටැක් ෆෙල්ලෙන බලහුම. ඔහු බ්ලිම්ප එකෙන් ඔහුම වැඩ කෑල්ලත් දායිද කියලා බ්ලිම්ප එක ඩ්‍රොප්පෙන අයිසං ඉන්විසිබල් ස්පෙල් ඇත්තානවා. රේජි ස්පෙල් ඇත්තාන ටවුන් හෝල් විනාස කරගන්න පුළුවන් වෙයිද අපි බලමු. ටවුන් හෝල් එක තාමත් විනාශනය. ටවුන් හෝල් එක තාමත් අවදීන්. විශාල ප්‍රමාණයක ස්කෝ එක ලබා ගන්න පුළුවන්. ටවුන් හෝල් එක විනාසයි ඒත් සමගම ඔහු මල්ටිටාකට් ඉන්ෆෝන එකක් වෙන්න ඕන. මල්ටිටාකට් ඉන්ෆෝන එක විනාස කරගන්න බැරි වෙනවා එතන. බලමු. බැලුම් දෙයක් එනවා ඉදිරියට. තවත් බැලුම්යක් සමගින් බැලුම් සමගින් ඩ්‍රැගන්ලා පිටිපස්සින් දානවා. ඒත් සමග ග්‍රෑන්ඩ් වෝඩන් දානවා. අපි බලමු කොයින් දානවා එක් පසකින්. රොයල් චැම්පියන් දාලා තියෙනවා. රොයල් චැම්පියන් ඇබිලිටි තියෙනවා. ග්‍රෑන්ඩ් වෝඩන්ගේ ඇබිලිටි එක තාමත් ඉතිරිව පවතිනවා. එක්ස්බෝ 2 අපේ ආමීකට විශාල වදයක් වෙමින් පවතින බවක් නම් පේනවා මේ අවස්ථාවේදී. බලමු අපි මේක ට්‍රීස්ටයික්කට ගෙනියන්න පුළුවන් වේවිද. ග්‍රෑන්ඩ් වෝඩර්, රොයල් චැම්පියන් සියලු දෙනාගේ ඇබිලිටි යූස් කරලා ඉවරයි. තව කුයින්ගේ ඇබිලිටි එක විතරයි යූස් කරන්න ඉතුරුලා තියෙන්නේ. අපි බලමු. තව තප්පර 55ක පමණ කාලයක් තියෙනවා. කාලේ නම් හොඳටම ප්‍රමාණවත් වෙයි මං හිතන්නේ. ඩ්‍රැගන්ස්ලා විශාල ප්‍රමාණයක් ඉතුරු වෙලා ඉන්නවා. හීලස්ලා ඉන්නවා. හොඳටම ප්‍රමාණවත් කාලේ මං හිතන්නේ. බලමු. තව ඩ්‍රැගන්ස්ලා 4 දිනක වමන ඉතුරු වෙලා ඉන්නවා. බැලුන්යක් ඉතුරු වෙලා තියෙනවා. රොයල් චැම්පියන් ඉන්නවා. රොයල් චැම්පියන් මල්ටිටාකටින් ෆෝන එකට ඇටැක් කරන. මල්ටිටාකටින් ෆෝන එක විනාශ කිරීමට සමත් වෙන රොයල් චැම්පියන්. ඒත් සමගම තප්පර 15යි තප්පර තව ගෝල්ඩ් මයින් එකක් තියෙනවා. මං හිතුවා ට්‍රීස්ටායක් කියලා. තව එකක් තියෙනවා ගෝල්ඩ් මයින් එක. බලමු. අවසාන තප්පරේ ට්‍රීස්ටායක්